මේ වෙනකන් අම්මා ඇඬුව ඇති ඔබ වෙනුවෙන්. මේ වෙනකන් ඇඬුව ඇති. මොකද හෙට දවසේ පුනරුත්ථාපන කඳවුරේ මාව බදාගෙන මගේ අම්මා අඬන්න ඕනේ නෑ පුතේ. අඬන්න ඕනේ නෑ. මොකද අම්මා ඇඬුව ඇති. ඔබ ඇස්වලින් වැටෙන කඳුළු වලට වැඩිය අම්මගේ ලේ යන්නේ නැති යගෙන් ඔබ හම්බ වෙනකොට. ඔබ හම්බ වෙනකොට. පොඩි හිතලා බලන්න. ඒ තමයි අම්මා මේ අම්මා මේ ජීවිතේ ඇස් දෙක ඉස්සරහා තිරගත වෙන්නේ එකම එක වතාවයි. එකම එක වතාවයි. හිතලා බලන්න. අද මම කොතනද ඉන්නේ කියලා තනියෙන් හිතලා බලන්න. ඉස්කෝලේ එක වසරට මාව ගෙනල්ලා දානකොට බත්තිකර පෙට්ටියට දාලා ලේන්සුව ගැට ගහලා මගේ බෑග් එකට දැම්මේ. උදේ කවදාවත් පුනරුත්ථාපන කඳවුරට කෑම කරගෙන ඉන්න නෙවෙයි අම්මලා. අර පුනරුත්ථාපන කඳවුර ඉස්සරහා දන ගහගෙන අම්මලා ඉන්න උදේ ඉඳන් හවස් වෙනකන්. පුතාව බලන්න. පොලිසිය කූඩුව ඇතුලේ පුතා ඉද්දී පුතේ අම්මලා බෝක්කුඩ වාඩි වෙලා ඉන්නේ යන්නේ නැහැ ගෙදර. තව දරුවෝ 100ක් ගෙදර හිටියත් අම්මා යන්නේ පුතාව කූඩුව ඇතුලේ දාලා. හිතන්න අද නරක යාළුවෙක් මගේ ජීවිතේ වෙනස් කරන්න වැරදි කරන්න මට මද්ද්‍රව්‍ය දෙන්න මගේ අතර කතා කරනකොට අර මාල කඩන්න හොරකම් කරන්න කතා කරනකොට මගේ අම්මටත් එන්න වුණොත් අර පොලිසිය කූඩුව ගාවට මාව බලන්න. පුතේ හිතලා බලන්න අද ඒ වගේ අවස්ථාවල් ලැබුණොත් මගාරින්න අද ඔබේ ඇස්වලින් ඔය වැටෙන කඳුළු සාක්ෂි දරයි. අද මේ නිහඬ ශාලාවේ ගැහෙන හදවත දවසක කියයි මම ජීවිතේ දින්නේ මගේ අම්මා හින්දා කියලා. මොකද ඔය වැටෙන කඳුළු ටික අර විශ්වවිද්‍යාලේ ගේට්ටුව ළඟ මග බලාගෙන ඉන්න අම්මගේ ඇස්වල වැටෙන්න ඕනි දවසක පුතේ. දවසක වැටෙන්න ඕනි. මොකද කිසිම අගහිග කමක් මට පෙන්වන්න නැතුව මාව නිර්මාණය කරන්න මේ ලෝකෙට මට මවල දුන්නේ හොඳම යාළුවා තමයි අම්මා. පුතෙක් විදිහට චූටි කාලේ පෙරපාසල වෙන හැම දෙයක්ම මම ගිහිල්ලා කියන්නේ නැති කුස්සිය වාඩි වෙලා මගේ අම්මත් එක්ක දුවෙක් විදිහට ඉස්කෝලේ වෙන හැම දෙයක්ම චූටි කාලේ ඉඳන් කුස්සිය වාඩි වෙලා අම්මට කියපු කාලයක් තියෙන්නේ නැති. අද අර කුස්සිය බංකුවේ වාඩි වෙලා අම්මත් එක්ක ඒ දේවල් කතා කරන්න මට අමතක වුණා නම් පුතේ හිතලා බලන්න හැමදාම මගේ අම්මත් එක්ක කුස්සිය වාඩි වෙලා ඒ දේවල් කතා කරන්න අම්මා ඉන්නේ මේ ජීවිතේ. අම්මා මේ කැපකිරීම ඔක්කොම කරලා මේ ජීවිතේ දාලෙයි එක දවසක අන්න එදාට කොච්චර කිව්වත් මං අම්මේ මේ යුතුයකම ඉටු කරන්නම් කියලා. මට ඒ දේවල් එකක්වත් පුතේ මගේ අම්මට එදාට ඇහෙන එකක් නෑ. මගේ අම්මට ඇහෙන එකක් නෑ. හිතලා බලන්න අර පොල් කට්ටෙන් එකපාර වතුර දැම්මේ නෑ මගේ ඔළුවට මගේ අම්මා. මගේ ඔළුව රිදෙයි කියලා. ඒ පොල් කට්ටෙත් හිලක් විදලා තමයි මගේ ඔළුවට වතුර ටික මගේ අම්මා දැම්මේ. ඒතරම් සිව්මැලිව මාව නිර්මාණය කරපු අම්මට පුතේ කොහොමද සැරෙන් කතා කරලා බනින්නේ? කොහොමද කෑම නෑ කියලා අම්මට කෑ ගහන්නේ? කොහොමද මේ දේවල් කන්න බෑ අම්මේ කියලා අම්මට කෑ ගහන්නේ? කොහොමද? පුතේ එහෙම කරන්න බෑ. මොකද ඔය පපුව ඇතුලේ ගැහෙන හදවත හදන්න පුතේ අම්මට මාස 10ක් ගියා. අම්මා මාස 10ක් ඔය හදවත හදලා තමයි ඔය හදවත අම්මා බලාගත්තේ. මාස 10ක්